අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ වීඩියෝ එකක්. නැත්තම් මේ වගේ වීඩියෝ එකක්. ඒ වගේ ඕනෙම AI වීඩියෝ එකක් YouTube එකෙන්ම ෆ්‍රී ජෙනරේට් කරගන්න කොහොමද කියලා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ විදිහට AI වීඩියෝ ජෙනරේට් කරන එක තමයි මේ පාර YouTube ලගෙන් අලුතෙන්ම ආපු අප්ඩේට් එක. හරි අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි අපි ඉස්සල්ලාම YouTube එකට ගිහිල්ලා මේ වීඩියෝ දාන්න තැනට ගිහිල්ලා මෙන්න මේ තියෙන AI icon එක උඩ ටච් කරගන්න. හරි. ඉතින් මෙන්න මේක තමයි YouTube එකෙන් AI වීඩියෝස් ජෙනරේට් කරන තැන. මෙතන අපිට ඔප්ෂන් කීපයක්ම දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම ෆොටෝ ටු වීඩියෝ කියන එකට ගිහිල්ලා බලමු. හරි. ඔයා මෙතනින් ෆොටෝ එකක් තෝරගන්න ඕනේ. හරි. ඒකල මේ යට තියෙන බාර් එකේ ඔයා ටයිප් කරන්න ඕනේ මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න ඕනේ විදිහ. කියන්නේ ප්‍රොම්ප්ට් එකක් දාලා මෙතන මේ තියෙන ඇරෝ එක ටච් කරන්න. හරි ඔයාලට පේනවා ඇති වීඩියෝ එක ජෙනරේට් වුණා. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට quality විදිහට මේකේ audio එකත් එක්කම වීඩියෝ එක ජෙනරේට් වුණා. ඔයාලට මේ තියෙන උඩ තියෙන dot වලින් ගිහින් dot තුන ටච් කරලා මෙතන save to device දුන්නාම ෆෝන් එකට මේක save වෙනවා. හරි අපි තව option එකක් බලමු. ඔයාලට පේනවා ඇති මෙතන make me move කියලා option එකක් තියෙනවා. මේකේ තියෙන එක එක movement මේකේ ඔයාලට කැමති movement එකකට ඔයාගේ ෆොටෝ එකක් දාලා ඒ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. හරි මම මෙන්න මේක තෝරලා මම මෙතනින් මගේ ඉමේජ් එකක් තෝරලා මෙතන මේ තියෙන ඇරෝ එක ටච් කරනවා. හරි පේනවා ඇති වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි ඔයාලට පේනවා ඒක ටිකක් මේ අවුල් අර ඉමේජ් එක මේ ටිකක් ප්‍රශ්නයක් තිබ්බ නිසා ඒක ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා ටිකක් quality ෆොටෝ එකක් දුන්නොත් හොඳට මේක හදාගන්න පුළුවන් වෙයි. හරි ඔයාලට මෙතනින් කන්ටිනියු ඩන් දුන්නාම ඔයාලට මේක YouTube එක අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි අපි තව ඔප්ෂන් එකට ගිහින් බලමු මේ ඉමේජ් කියන එකට ගිහිල්ලා. හරි ඔයාලට තියෙන්නේ මෙතන ඔයාගේ වීඩියෝ එක එන්න ඕනි විදිහ. කියන්නේ ප්‍රොම්ප්ට් එක මෙතනට ඇතුළත් කරගන්න ඕනේ. හරි මම මෙතන දැන් ප්‍රොම්ප්ට් එකක් ඇතුළත් කරගන්නවා. හරි ඔයාලට පේනවා ඇති මෙතන එක එක ඒ කියන්නේ ස්ටයිල් වර්ග ගොඩක් තියෙනවා. මම මෙතන තියෙන ඇනිමේ කියන එක දීලා බලනවා. ඔයාලට පේනවා ඇති ලස්සන ක්‍රියේටිව් AI ෆොටෝ ටිකක් ජෙනරේට් වුණා. හරි මම තවත් ෆොටෝ ටිකක් හදලා බලනවා. මම මෙතනින් මෙන්න මේ තියෙන ඩිජිටල් කියන ස්ටයිල් එක දීලා ක්‍රියේට් කියන එක දෙනවා. හරි ඔයාලට පේනවා ඇති ගොඩාක් ලස්සන ඉමේජ් ටිකක් ක්‍රියේට් වුණා. මම මෙන්න මේ ඉමේජ් එක තෝරනවා. හරි ඔයාලට පේනවා ඇති පහළ තියෙන ක්‍රියේට් වීඩියෝ කියන එක. ඒක උඩ ටච් කරන්න. වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි ඔයාලට පේනවා ඇති ඔඩියෝ එකක්. හරි ඔයාලට පේනවා ඇති මියුසික් එකත් එක්කම ඉතාමත් ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් වුණා. මෙතන මේ කන්ටිනියු කියන එක දුන්නාම ඔයාලට මේක YouTube එකටම අප්ලෝඩ් කරන්න තැනටත් යන්න පුළුවන්. හරි මම තව වීඩියෝ එකක් හදලා බලනවා. ඔයාලා විදිහට ප්‍රොම්ප්ට් එකක් දාගෙන ඉමේජ් එකක් හදලා මෙන්න මේ විදිහට කැමති ඉමේජ් එකක් තෝරගන්න. හරි ඒකල මෙතන මේ තියෙන ක්‍රියේට් වීඩියෝ කියන එක දෙන්න. හරි ඔයාලට පේනවා ගොඩාක් ලස්සන විදිහට ඒ වීඩියෝ එකත් මියුසික් එකක් එක්කම වීඩියෝ එක ජෙනරේට් වුණා. හරි මම මේකත් ෆෝන් එකට සේව් කරගන්නවා. ඉතින් කොහොමද මම අද ගෙනාපු වීඩියෝ එක? මම හිතනවා ඔයාලටත් මම අද ගෙනාපු වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පල්තේ ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ කවිෂ ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලාම තියාගන්න. ඉතින් ඒත් එක්ක මතක් කරනවා කවිෂ ටෙක්නොලොජි Facebook page එකත් follow කරලාම තියාගන්න.